දැන් යම් පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා අපි හිතමුකෝ අතීතයට යන්න පුළුවන් කියලා. එයා අතීතයට යනවා. ගිහිල්ලා දැන් වර්ෂ 2026 නේ. එයා යනවා 1955ට විතර යනවා. ගිහිල්ලා එයා යාගේ තාත්තගේ තාත්තම පොඩි කාලෙදි හොයා ගන්නවා. ඒ කියන්නේ තාත්තා ඉපදෙන කලින්. සීයා හොයාගෙන ඒ සීයාව මරනවා. අන්න එතනින් ලොකු ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඇයි? සීයා පොඩි කාලෙදී සීයා මැරුණා නම් පසුකාලීනව සීයා කසාද බඳින්නේ නැහැ. තාත්තා ඉපදෙන්නේ නැහැ. තාත්තා ඉපදෙන්නේ නැතිනම් පසුකාලීනව මේ මිනිස්සයා උපදින්නෙත් නැහැ. මේ මිනිස්සයා නොපවතින්නේ නම් මේ මිනිස්සයා අතීතයට යන්නේ නැහැ. මේ මිනිස්සයා අතීතයට යන්නේ නැතිනම් සීයා මැරෙන්නේ නැහැ. එහෙනම් සීයා ජීවත් වෙනවා. සීයා ජීවත් වුණොත් තාත්තා ඉන්නවා. තාත්තා ඉන්නවා නම් මිනිස්සයා ඉන්නවා. මිනිස්සයා ඉන්නවා නම් සීයා මැරෙනවා. සීයා මැරෙනවා නම් තාත්තා මැරෙනවා. තාත්තා මැරෙනවා නම් මිනිස්සයා ඉන්න විදිහක් නැහැ. ඒතකොට මිනිස්සයා ඉඳීමත් නොඉඳීමත් අතර අවුලක් වෙනවානේ. මිනිස්සයා ඉන්නවා කියලා හිතුවොත් වටයක් ගිහින් නැති මිනිස්සයා නැහැ වෙනවා. මිනිස්සයා නැහැ කියලා හිතුවොත් මිනිස්සයා වටයක් ගිහින් නැති මිනිස්සයා ඉන්නවා වෙනවා. පැරඩොක්ස් එකක් ගැලපෙන්නේ නැති සම්බන්ධයක්. ඉතින් මේ පැරඩොක්ස් වලට උත්තරක් දීලා තියෙනවා පසු කාලේ. නෑ කාලේ හර යන්න පුළුවන්. මේ වා කියන කතන්දරේ බින්දින්න මට තර්ක තියෙනවා කියලා විද්‍යාඥයෝ තව තර්ක ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි ඔය self consistency principle එක. රුසියන් සයන්ටිස්ට් කෙනෙක් කියනවා හරි ඔයා කියන කතන්දරේ මම බින්දිනවා මෙන්න මෙහෙම කියලා. එයා කියනවා කාලය හරහා ගියොත් වෙන්නේ නැහැ. ඔහොම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කාලය හරහා ගිහිල්ලා ඔයා කවදාවත් ඔයාගේ සීයාව පොඩි කාලෙදි මරන්න බෑ. යුනිවර්ස් එක ඔයාව සීයාව පොඩි කාලෙදි මරන්න හදන එකෙන් වළක්වනවා. යුනිවර්ස් එක කවදාවත් යුනිවර්ස් එක විනාශ වෙන ආකාරයේ සම්බන්ධතාවයක් හදන්න දෙන්නේ නැහැ. self consistency. ඒ කියන්නේ ඔයාගේ පැවැත්ම වෙනස් කරන සාධකයක් ඔයාට අතීතයට ගිහිල්ලා කරන්න බෑ කියලා තමයි එයා කියන්නේ. යුනිවර්ස් එක විසින් යුනිවර්ස් එක පරිස්සම් කරනවා. ඔයා 100ට වෙඩි තියන්න හැදුවොත් තුවක්කුව හරි වැඩ කරන්න නැති වෙනවා කියන එක තමයි එයාගේ තර්කෙදි තියෙන්නේ. ඒ කියන්නේ එකපාරට මොනවා හරි කරන්න ගියොත් ඒක කරන්න බෑ. ඒක කන්සෙප්ට් එකක් තියෙනවා. ඒකත් දැනට යම් පිරිසක් පිළිගන්න කන්සෙප්ට් එකක්. ඊට වඩා හරිම ලස්සන කන්සෙප්ට් එක තමයි මල්ටිවර්ස් තියරි එක. මල්ටිවර්ස් තියරි එකේදී කියනවා ඔයා කාලය හරහා ගියොත් ඔයා යන්නේ මෙම ලෝකයේ ටයිම් ලයින් එකට නෙමෙයි. මෙම ලෝකයේ පැවැත්ම තියෙන දෙකට නෙමෙයි. ඔයා 1955ට ගියා. ඔයා යන්නේ 1955 ගෙවෙමින් පවතින වෙනත් යුනිවර්ස් එකකට. ඒ යුනිවර්ස් එකේ ඔයාගේ සීයා වගේ කට්ටිය ඉන්න පුළුවන්. ඔයා ගිහින් එයාව මැරුවොත් ඒ යුනිවර්ස් එකේ අනාගතයේදී ඔයා කියලා කෙනෙක් නැති වෙයි. හැබැයි මේ යුනිවර්ස් එකේදී ඒක ඔයාගේ පැවැත්මට බලපෑමක් වෙන්නේ නැහැ. මේ විදිහට ලෝක අනන්ත සංඛ්‍යාවක් තිබේ. ඒ නිසා විවිධ කාල ගෙවෙන විවිධ යුනිවර්ස් තිබේ. ඔයා විසින් ඒ යුනිවර්ස් එකට ගිහිල්ලා කරන දේ මත ඒ යුනිවර්ස් එකේ අනාගතේ වෙනස් වෙනවා මිසක් ඔයාගේ වර්තමාන යුනිවර්ස් එකට ඒක බලපෑමක් නැහැ කියන එක තමයි ගොඩාක් කතන්දරවල තියෙන්නේ. ගොඩාක් පිළිගත්ත කතන්දරේ වෙන්නේ මල්ටිවර්ස් තියරි කියන එක. සමහරවිට ඔයාලා ගොඩාක් ෆිල්ම්ස් බලලා තියෙනවා නම් මේ ෆිල්ම්ස් වල මේවා දැකලා තියෙනවා. ටයිම් ඩිලේෂන් සම්බන්ධව ඉන්ටර්ස්ටෙලර් වල තිබ්බා. ඊට පස්සේ මල්ටිවර්ස් තියරි සම්බන්ධව ඇවෙන්ජර්ස් ෆිල්ම්ස් ගොඩක තිබ්බනේ. ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, ස්පයිඩර්මෑන් ඉන් ස්පයිඩර්වර්ස්. ඊට පස්සේ මම හිතන්නේ එන්ඩ් ගේම් එකෙත් තිබුණා. ඇවෙන්ජර් සීරීස් එකේ අන්තිමට තිබිච්ච ඔය තානෝස් කියන එක්කෙනාව විවිධ මල්ටිවර්ස් වලදී මරණ කතන්දරයක් තිබුණා. ඔහොම ඒවා තිබ්බා. ඉතින් මල්ටිවර්ස් කියන්නේ සිංහලෙන් සමාන්තර ලෝක කියන එක තමයි. පැරලල් යුනිවර්ස් කියන කතන්දරේ තමයි එක අතකට.